ආයුබෝවන් යාළුවනේ. අද අපි ඊටමත් වැදගත් තාක්ෂණික මාතෘකාවක් ගැන කතා කරන්න සූදානම්. ඕනෑම ඊ-කොමර්ස් වෙබ් අඩවියක විකුණුම්කරුවෙකු සතුව භාණ්ඩ 100 ගණනක් තියෙන්න පුළුවන්. මේ සියල්ල එකවර එකම පිටුවක පෙන්වීම වෙබ් අඩවියේ වේගය අඩාල කරන්න වගේම පරිශීලක අත්දැකීම හෙවත් යූසර් එක්ස්පීරියන්ස් එක දුර්වල කරන්නත් හේතු වෙනවා. අද අපි බලමු PHP සහ MySQL පාවිච්චි කරලා සෙලර් කෙනෙක්ගේ ස්ටෝර් ෆ්‍රන්ට් එකට ප්‍රොඩක්ට් සෝටිං සහ පැජිනේෂන් කියන විශේෂාංග දෙක බෑක් එන්ඩ් එකේදී කොහොමද නිවැරදිව ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. අපි මෙතුනදී සරල කේතකරණයෙන් ඔබට ගිහින් දත්ත සමුදාය හෙවත් ඩේටාබේස් එක කාර්යක්ෂමව පාවිච්චි කරන්නේ කොහොමද කියලා ගැඹුරින් සාකච්ඡා කරමු. අපේ බෑක් එන්ඩ් වැඩපිළිවෙල ආරම්භ වෙන්නේ URL එක හරහා එන දත්ත හඳුනා ගැනීමෙන්. අපි _get කියන සුපර් ග්ලෝබල් වේරියබල් එක පාවිච්චි කරලා tab, page සහ sort කියන පාරාමීතීන් ලබා ගන්නවා. මෙහිදී වැදගත්ම දේ තමයි වැලිඩේෂන් හෙවත් දත්ත වළංගු කිරීම. ආරම්භකයෙක් විදිහට ඔබ මතක තබාගත යුතුයි පරිශීලකයාගෙන් ලැබෙන දත්ත කිසිවිටකත් ඍජුවම ඩේටාබේස් ක්වෙරි එකකට සම්බන්ධ නොකළ යුතු බව. අපි මෙතනදී allowed sorts කියලා array එකක් හදාගෙන තියෙනවා. පරිශීලකයා එවන sorting ක්‍රමය මේ ලයිස්තුවේ තියෙනවාද කියලා අපි මුලින්ම පරීක්ෂා කරනවා. මේ SQL injection වැනි සයිබර් ප්‍රහාර වලින් අපේ පද්ධතිය ආරක්ෂා කරගන්න ගන්න ඉතාමත් වෘත්තීය පියවරක්. දැන් අපි බලමු sorting ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි PHP 8 හඳුන්වා දුන් match statement එක පාවිච්චි කරලා පරිශීලකයා තෝරන විකල්පය අනුව ගැළපෙන SQL order by කොටස ගොඩනගනවා. උදාහරණයක් විදිහට පරිශීලකයා price low to high තෝරනවා නම් අපි කේදය මගින් SQL query එකට order by price ASC කියන කොටස එකතු කරනවා. නමුත් ඔබ මෙතනදී දකින්න ඇති rating සහ customers කියන කොටස්වලදී අපි SQL join සහ aggregate functions පාවිච්චි කරනවා. rating ලබා ගැනීමට අපිට feedback table එකත් customer count ලබා ගැනීමට order table එකත් එක්ක දත්ත සසඳන්න සිද්ධ වෙනවා. මේ දත්ත පද්ධති කළමනාකරණයේදී ඉතාමත් ඇඩ්වාන්ස්ඩ් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි පැජිනේෂන් ගැන කතා කරමු. මේකෙදි මූලික ගණිතමය සූත්‍රයක් අපි පාවිච්චි කරනවා. මුලින්ම අපි තීරණය කරනවා එක පිටුවක පෙන්විය යුතු භාණ්ඩ සංඛ්‍යාව. ඒ කියන්නේ items per page. අපි මෙහිදී 6ක් ලෙස ලබා දී තිබෙනවා. පිටු ගණන තීරණය කරන්න නම් මුළු නිෂ්පාදන සංඛ්‍යාව හෙවත් total products ගණන අපි දැනගත යුතුයි. ඒ සඳහා අපි count කියන SQL function එක පාවිච්චි කරනවා. ඉන්පසු seal කියන PHP function එක පාවිච්චි කරලා මුළු පිටු ගණන ගණනය කරනවා. මෙහි තියෙන තීරණාත්මකම variable එක තමයි offset. ඒ කියන්නේ database එකෙන් දත්ත ගන්නකොට කීවෙනි දත්තේ ඉඳලාද පෙන්වන්න ඕනි කියන එකයි. මෙහි සූත්‍රය වෙන්නේ වර්තමාන පිටුවෙන් එකක් අඩු කරලා එය පිටුවක පෙන්වන දත්ත ගණනින් ගුණ කිරීමයි. උදාහරණයක් විදිහට ඔබ දෙවෙනි පිටුවේ ඉන්නවනම් පළමු නිෂ්පාදන 6 අත්හැර 7 වෙනි නිෂ්පාදනයේ සිට දත්ත පෙන්වීමට බෑක් එන්ඩ් එක සූදානම් වෙනවා. අපේ බෑක් එන්ඩ් එකේ හදවත තමයි මේ ප්‍රධාන SQL query එක. මෙතනදී අපි product table එක ප්‍රධාන කරගෙන order සහ feedback table දෙකම left join කරනවා. ඇයි අපි left join පාවිච්චි කරන්නේ? මොකද යම් නිෂ්පාදනයකට තවමත් order එකක් හෝ rating එකක් ලැබිලා නැති වෙන්න පුරුවන්. එවැනි අවස්ථාවකදීත් එම නිෂ්පාදනයේ පිටුවේ පෙන්විය යුතු නිසා left join අත්‍යවශ්‍යයි. අපි group by පාවිච්චි කරන්නේ හැම නිෂ්පාදනයක්ම එක වතාවක් පමණක් පෙන්වීමට සහ ඒ නිෂ්පාදනයට අදාළ average rating එක සහ customer count එක නිවැරදිව ගණනය කර ගැනීමටයි. අවසානයේදී අපි limit සහ offset පාවිච්චි කරලා අදාළ පිටුවට අවශ්‍ය දත්ත ප්‍රමාණය පමණක් දත්ත සමුදායෙන් ලබා ගන්නවා. මේ වෙබ් අඩවියේ වේගය උපරිම මට්ටමක පවත්වා ගන්න උදව් වෙනවා. මේ back end ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ front end එකත් එක්ක නිවැරදිව සම්බන්ධ වුණත් විතරයි. පරිශීලකයා drop down එකකින් sorting ක්‍රමයක් තෝරන සැනින් JavaScript හරහා URL එක අලුත් වෙනවා. එවිට අපේ PHP backend එක නැවත ක්‍රියාත්මක වෙලා අලුත් දත්ත ටික පෙන්වනවා. අද අපි ඉගෙනගත් මේ sorting සහ pagination ක්‍රියාවලිය ඕනෑම වෘත්තීය මට්ටමේ වෙබ් අඩවියකට අත්‍යවශ්‍යම අංගයක්. මෙලෙස සරල නමුත් ශක්තිමත් UI එකක් නිර්මාණය කිරීමෙන් seller කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාරය ඉතාමත් පහසුවෙන් කළමනාකරන්න පුරුවන්. අද අපි ඉගෙනගත් කරුණු ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් වලටත් එකතු කරගන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. සුබ දවසක්.